මේ අහන්නකො යාළුවනේ. ඉස්සර මගෙන් කොල්ලෙක් යාළු වෙන්න ඇහුවම මම මාර ලැජ්ජයි අනේ. කියන්නේ පුදුම ලැජ්ජාවක් තියෙන්නේ මට. මං එදාට බිම බලාගෙන යන්නේ අනේ මට මොන දිහාවත් බලන්න හිතෙන්නේ නෑ. ඒ තරම්ම ලැජ්ජයි අනේ. මං කරන්නේ බිම් බලාගෙන යනවා ඉතින්. ඌ පස්සෙන් එනකොට මං ගණන් ගන්නෑ. අනේ මට මේ තරම් ලැජ්ජයි. මං කියනවා මං පස්සේ උත්තරයක් දෙන්නම් කියලා. යන්න ඇරලා මං හොරෙන් බලනවා ඉතින් පස්සේ ඇරිලා. මොකද හිතේ යනවනේ කොහොමද? ඒත් ඉතින් බය හිතෙනවනේ. ඉතින් මම මේ වෙලාවට කරන්නේ යන්න ඇරලා පස්සේ ඇරලා බලන එකනේ. ඒ තරම් ලැජ්ජයි අනේ මම කොල්ලෙක් යාළු වෙන්න යවුවාම. මම ඉතින් වෙලාවකට ඉතින් කල්පනා කරනවා රෝස මලක්වත් දුන්නා නම් හොඳයි කියලා. ඒත් ඉතින් ළඟට යන්න බයයිනේ. මට ලැජ්ජයි හිතෙනවනේ. ඒත් ඉතින් වෙලාවකට ඉතින් හිතනවා ගිහිල්ලා ළඟට ගිහිල්ලා කතා කරන්න හොඳයි කියලා. පාට ලස්සනයි ඉතින්. ඒ වුණාට ලැජ්ජ හිතෙන හින්දා ඉතින් උත්තරයක් දෙන්න බෑනේ මට. ඒත් ඉතින් දුක තමයි. පාට ලැජ්ජයි අනේ. මම ඉතින් වෙලාවකට කියලා මම පස්සේ උත්තරයක් දෙන්නම් කියලා. පස්සේ උත්තරයක් දෙන්නම් කියනවා. ඉතින් මම පණ යනකම් මගේ පස්සෙන් එනවා මම උත්තරේ දෙනකම්. කවදාවත් ඒ උත්තරේ නම් හම්බ වෙන්නේ නෑ අනේ. පව් අප්පයි කොල්ලා මාර කට්ටක් කන්නේ වෙලාවකට. නියම ලස්සන කොල්ලා ඉතින්. ඒත් ඉතින් පින නෑනේ. ඉතින් යාළුවනේ ඔයාලවත් මට කියලා දෙන්නකෝ මම කොහොමද කොල්ලෙක් එක්ක යාළු වෙන්නේ කියලා. තාමත් ඒක කරගන්න බෑ අනේ මට. ඊයෝ මන් දන්නේ මම මෙච්චර ලැජ්ජයිද කියලා. පොඩ්ඩක් කියලා දෙන්නකෝ කොහොමද මූණ බලලා කතා කරන්නේ කියලා. ඊයෝ මන් දන්නේ අනේ. කොල්ලෝ 10ක් විතර පස්සෙන් එන්නේ වුණාට එකෙක්වත් මට කැමති වෙන්න හිතෙන්නේ නෑ අනේ. මොයි හිතනවනේ. ඊළඟ මට අනේ මන් දන්නේ නෑ මේ මහසෝනෙක් වගේද මන් දන්නේ නෑ ඌ මට පේන්නේ. මට ඒක කියනකො ඉස්සෙල්ලා මට ඌ මහසෝනෙක් වගේනේ පේන්නේ. ඉති රූප වගේ කොල්ලෝ ඒ උනාට වැඩක් නෑ. මම කතා කරන්නේ අනේ මන් දන්නේ නේද. උන්ට මම මෝහිනියෙක් වගේ පේනොත් දන්නේ නෑ වෙලාවකට. පස්සෙන් එනවා විතරයි හැබැයි. මොනෝමයි මගේ පස්සෙන් එන කොල්ලෝ. ආවට ඉතින් මං කැමති වෙන්නේ නෑනේ. පුදුම කට්ටන්නේ මේ කොල්ලෝ කන්නේ මගේ පස්සෙන් ඇවිල්ලා. අයියෝ. පව් අහිංසක කොල්ලෝ මං වෙනුවෙන් කන කට්ටක්. අනේ මේ අහිංසක කොල්ලෝ. ඕන දෙයක් වෙන්න කියලා මං කැමති වෙන්නම්කෝ. ඕන දෙයක් වෙන්න කියලා. පවුනේ නැත්තම් එකෙකුට හරි කැමති